අයිබුවන් සුබ දවසක් හැම කෙනෙක්ටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ Signal Express අපේ වෙබ්සයිට් එකේ කොහොමද account එකක් create කරගන්නේ කියලා. ඉතින් මේක short වීඩියෝ එකක් විදිහට ඔයාලට ටක් ගාලා මම කියලා දෙන්නම් කොහොමද signalexpress.com අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා account එකක් create කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට පුළුවන් ඔයාලට හම්බෙන link එකෙන් ගිහිල්ලා account එක create කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් signalexpress.com කියලා සර්ච් කරලා signalexpress.com කියලා සර්ච් කරලා ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා අපේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාන් පස්සේ මේ වගේ ඔයාලට අපේ වෙබ්සයිට් එක පෙන්වනවා. මෙතන අපේ product ටික පෙන්වනවා. ඉතින් ඔයාලට මෙතනින් product එකක් purchase කරනවා නම් මේක buy කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ account එකක් create කරගන්න වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම ගිහිල්ලා මෙතන register කියන එක තියෙනවා. මෙතන register කියන එකට ගියාන් පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ username ඔයාගේ name එක ගහන්න. ඒ වගේම ඔයාගේ email address එක, phone number එක සහ ඔයාට strong password එකක් මෙතන ගහ ගන්න පුළුවන්. password එක ගහලා මෙතන tick එක දාලා register දුන්න ගමන් මේක register වෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයා ඉන්න Google account එකෙන්ම sign up වෙන්න. මෙන්න මෙතන sign with Google කියන එක click කරාම මෙතන මෙන්න මේ වගේ අහනවා. ඊට පස්සේ මෙතන confirm කරාන් පස්සේ ඔයාට continue කරාන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ login එකට log වෙන්න automaticallyම ඔයාගේ Google එකෙන් තමයි එතකොට login එක හැදෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන ඔයාගේ account එකට යන්න. ඔයාට මේ වගේ account එකක් හැදිලා තියෙනවා. ඉතින් මේ account එකට ගියාන් පස්සේ ඔයාට පුළුවන් මේකේ අපි දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දින අපේ තියෙන product ඕන එකක් buy කරන්න පුළුවන්. buy කරාන් පස්සේ ඔයාට ඒක මෙතන පෙන්වනවා. ඊට අමතරව ඔයා අපේ මොන plan එකේද ඉන්නේ කියලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන දැන් active තියෙන free plan එක. එතකොට VIP එකට join වෙනවා නම් ඔයාට VIP එකත් මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයාට මෙතන පෙන්නනවා අපි දාන signal ටික මෙතන පෙන්නනවා. එතකොට මේ signal limit order විතරයි අපි දෙන්නේ. ඔයාට පුළුවන් මෙතන මේ පෙන්නන්නේ free signal ටික විතරයි. VIP එක පෙන්නන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් අපේ VIP එක purchase කරන්න වෙනවා. ඊට පස්සේ මෙතන trade analyze කියලා තියෙනවා. හරි, ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා ඒ කියන්නේ මේ වෙද්දි අපේ වැඩිම ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න අය කොච්චර ට්‍රේඩ් කරලා තියෙද වැඩිම ට්‍රේඩ් කරපු කෙනා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ නමත් මෙතන ඉස්සරහට අරන් එන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් ඔයාට අපෙන් හම්බෙන gift වගේක් තියෙනවා. ඉතින් ඒ gift එකක් ගන්න පුළුවන් වැඩිම ට්‍රේඩ් කරන කෙනාට සහ වැඩිම lot size use කරන කෙනාට අපි gift එකක් දෙනවා. ඉතින් ඒ gift ඉස්සරහට අපි දාන්නම් මොනවද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන money management plan කියලා දෙනවා. මෙතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට කැමති විදියට ඔයාගේ account එකට ගැලපෙන්න money management plan එකක් create කරගන්න. ඒ create කරගෙන ඒක continue update කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක update කරගෙන ගියාන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ account එක grow කරගන්න. ඉතින් අපි දීලා තියෙන introduction එක මෙතන ඔයාට පුළුවන් ඔයාගේ කැමති විදියට දවසට පිප් කීයද lot size එක කීයද කියලා තීරණය කළා. ඔයාගේ account එක balance එක කීයද, ඔයාගේ target එක කීයද, දවසට කීයක් target කරනවද, මේ ඔක්කොම විස්තර දාලා මෙතන create කරලා ඔයාට පුළුවන් money management plan එකක් හදාගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයා දැනට අපෙන් අරන් තියෙන order ටික මෙතන පෙන්නනවා. ඉතින් මෙතන ඔයා මොකක් හරි order කරලා තියෙනවා මෙතන pending කියලා පෙන්නනවා. ඒක ඔයාට ඒක ලැබුණා පස්සේ මෙතන ඒක පෙන්නනවා. ඒක සබ්මිට් වුණා කියලා. ඊට පස්සේ ඉන්වොයිස් ටික පෙන්නනවා. ඔයාට පුළුවන් අපේ ඕනම ප්‍රොඩක්ට් එකක් buy කරලා ඒකට රිවිව්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන account settings වල තියෙනවා ඔයාගේ birthday එක, ඒ වගේම ඔයාගේ phone number එක මේ ටික fill කරලා ඔයාට පුළුවන් password එක change කරලා මේ ඔක්කොම මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා affiliate portal කියලා එකක්. ඉතින් මෙතන මේ affiliate portal කියන එකෙන් ඔයාට පුළුවන් අපේ තියෙන ඕනම product එකක්
පිට කෙනෙකුට සේල් කළා ඒකෙන් කමිෂන් එකක් ගන්න. ඉතින් ඒක ඔයාට කැමති නම් ඔයා ප්‍රොඩක්ට් එකක් අරගෙන ඔයාට ඒ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයි නම් ඔයාට පුළුවන් තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න. එහෙම වුණොත් ඒ ගන්න කෙනාට ඔයාට පුළුවන් ඔයාගේ මේ ඇෆිලියේට් ලින්ක් එක හදලා ඒ ලින්ක් එක දෙන්න. එතකොට එයා පර්චේස් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒකෙන් කමිෂන් එකක් හම්බ වෙනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක අර පිරමිඩ් වගේ නෙවෙයි, දිගින් දිගට යන්නේ නැහැ. තමන් කරන සේල්ස් ප්‍රමාණය මත තමන්ට කමිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක දෙන්නේ ඔයාට අපේ ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනකොට ඔයාට ඒ හම්බෙන්න ඕන කමිෂන් එක තමයි දෙන්නේ. ඉතින් ඔයාට මෙතන බැංක් ඩීටේල්ස් ටික දාලා මේ ඔක්කොම ටික සබ්මිට් කරලා රෙජිස්ටර් කරන්න. ඊට පස්සේ මේක පෙන්ඩින් වුණාන් පස්සේ අපි ඒක බලලා අප්‍රූව් කරනවා. ඊට පස්සේ තමයි ඔයාට ලින්ක් එක එන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන හෝම් කියන එකට ගියාන් පස්සේ ඔයාට අපේ තියෙන ප්‍රොඩක්ට් එක ඔක්කොම පෙන්නනවා. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඕනම ප්‍රොඩක්ට් එකක් මෙතනින් ගිහිල්ලා පර්චේස් කරන්න. ඉතින් මෙතනින් ඔයාට කෙලින්ම ඇඩ් ටු කාඩ් එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඩිරෙක්ට් බයි කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් මේ බයි කරද්දී ඔයා බලන්න මෙතන ට්‍රේඩින් යූසර් නේම් එක ඒ වගේම ඒ අවශ්‍ය දේවල් ටික අනිවාර්යෙන්ම පුරවලා තමයි ඔයා මේක සබ්මිට් කරන්න ඕනේ. මේක බයි කරන්න ඕනේ. ඉතින් ඔයාට කැමති නම් පුළුවන් මේක USD වලින් පෙන්නන්නේ. ඔයාට කැමති නම් මෙතන LKR වලට දැම්මොත් ඔයාට පුළුවන් මේක රුපියල් වලින් බලන්න පුළුවන්. එතකොට මෙතන රුපියල් වලින් පෙන්නනවා. මේ තියෙන්නේ රුපියල් වලින්. ඉතින් ඔයා කැමති විදියට ඔයාට පුළුවන් මේකේ ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න. ඉතින් සරලවම account එකක් හදාගන්න විදිය තමයි මම කියලා දුන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි signalexpress.com අපේ වෙබ්සයිට් එකේ account එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් හැම කෙනෙක්ටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.